10 වසරේ අපේ පාස් පේපර්ස් වල 2021 ප්‍රශ්නෙට මේක අපේ පළවෙනි පාඩමේ තියෙන ප්‍රශ්නයක්. පහත සඳහන් කුමක් භාවිතා කරුවෙකුගේ දත්ත සැකසුම් කාර්යයකට උදාහරණයක් වේද? data process කරන සිස්ටම් එක data processing වලට උදාහරණයක් වේද කියලා අපෙන් අහන්නේ. අපි උත්තර 4 බලමු. පුද්ගල පරිගණකයකට වදන් සැකසුම් මෘදුකාංගයක් ස්ථාපනය කිරීම. හරි, ඉන්ස්ටෝල් කරනවායි කියන එක. අංක 2 පුද්ගල පරිගණකයක දෘඩ ඩිස්කය හැඩසව් කියන්නේ ෆෝමැටිං කරනවා, ෆෝමැට් කරන එක. හරි, hard disk එක ෆෝමැට් කරනවා. ඊට පස්සේ වෙබ් අතිරික්ෂයක් භාවිත කර මාර්ගගත පුවත්පතක් කියවීම. වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරලා ඔන්ලයින් පත්‍රයක් කියවනවලු. ශිෂ්‍යයෙකු ලබා ගන්න ලද සාමාන්‍ය ලකුණු පැතුම්පතක් භාවිතයෙන් ගණනය කිරීම. ගණනය කිරීම. අන්න ගණනය කිරීමක් තියෙනවා. ගණනය කිරීමක් තියෙනවා කියලා කියන්නේ පුතේ එතන ප්‍රොසෙස් එකක් වෙනවයි කියන එක හොඳට මතක තියාගන්න. 2019 තාව 2021 තියෙනවා. එතකොට මේ වගේ එක වගේ ප්‍රශ්න තියෙන්නේ. ඉන්ස්ටෝල් කරනවා, ඊට පස්සේ ෆෝමැට් කරනවා, මොන හරි කියවනවා, ප්‍රොසෙස් නෙවෙයි. එතකොට උත්තරේ වෙන්නේ දැන් මේකට මේ ප්‍රශ්න 2021 ප්‍රශ්නට උත්තරේ වෙන්නේ අංක 4 ශිෂ්‍යයෙකු ලබා ගන්නල සාමාන්‍ය ලකුණු පැතුම්පතක් භාවිතයෙන් ගණනය කිරීම කියන එක. හරි, ගණනය කිරීමක් වගේ දෙයක්. ඊට පස්සේ එහෙම නැත්නම් මොන හරි මුදල් වල ශේෂයක් බලන එකක්. අන්න ඒවා තමයි උත්තරේ වෙන්නේ. ප්‍රොසෙස් වලට යන්නේ ඒවා. මේවා අපේ සාමාන්‍ය අපි 6 වසරෙන් කරගෙන ආවේවා. දත්ත ආදානය කිරීම, ඊට පස්සේ සැකස් කිරීම, එහෙම නැත්නම් ප්‍රොසෙස් වීම, ඊට පස්සේ ප්‍රතිදානය වීම. ප්‍රදානය වෙන්නේ ඉන්ෆෝමේෂන්, එහෙම නැත්නම් තොරතුරු. ඔය ටික නම් අනිවාර්යයෙන් මතක තියෙන්න ඕනේ. හරි, ඔය ටික නැත්නම් ඉතින් ICT බෑ. එච්චරයි.